හෙලෝ හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් කොරියාවේ ස්ටුඩන්ට් වීසා එන්න බලන් ඉන්න ඔයාලට මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මට හිතුණා ගොඩක් අය මේ වීඩියෝ එක බලන් ඉන්න වීඩියෝ එකක්. මොකද ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා කොරියාවට ඇවිල්ලා කරන්න පුළුවන් ඩිග්‍රී ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් කොරියාවට ඇවිල්ලා ඉගෙන ගන්න බලාගෙන හරි ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් මම මේ වීඩියෝ එක අරන් එන්න කියලා හිතුවා පුළුවන් තරම් ඉක්මනින්. මුලින්ම කියන්න ඕන කොරියාවට ඇවිල්ලා කරන්න පුළුවන් ඩිග්‍රී යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස්. මොකද ඒ යුනිවර්සිටි එකට ආවේනික වුණ ඩිග්‍රී තියෙන්න පුළුවන්. උනට ගොඩක් යුනිවර්සිටි වල සාමාන්‍යයෙන් පොදුවේ කරන්න පුළුවන් එකම ඩිග්‍රී තියෙනවා. සමහර ඒවා ස්පෙෂල් ඒවා තියෙන්න පුළුවන්. මොකද ඔටෝමොබයිල්, K-beauty, සැලොන් කෝස් ගොඩක් අය අහනවා. ඒ වගේ කෝස් ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ සමහර යුනිවර්සිටි වලට යුනික් උන ඩිග්‍රී විදිහට තමයි ඒවා තියෙන්නේ. ඩිග්‍රී ඩිප්ලෝමා විදිහට තියෙන්න පුළුවන්. ඒක නිසා මට අද කතා කරන්න වෙන්නේ කොරියාවේ යුනිවර්සිටි වල පොදුවේ කරන්න පුළුවන් ඩිග්‍රී ගැන. මොකද මම ඔයාලට මේ යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී කරන්න පුළුවන්, මේ යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රී කරන්න පුළුවන් කියලා ඔයාලට කියන්න නම් මම කොරියාවේ තියෙන මුළු යුනිවර්සිටි ගැනම රිසර්ච් එකක් කරන්න ඕන. ඒක ටිකක් අමාරු වැඩක්. මොකද මට හැම යුනිවර්සිටි එකකටම ගිහිල්ලා ඒක කරන්න පුළුවන් ඩිග්‍රී ලිස්ට් එක අරගෙන ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මම අද කතා කරන්නේ ඔයාලට පොදුවේ කරන්න පුළුවන් ඩිග්‍රී මොනවද කියලා. ඔයාලා ලංකාවේ ලෙවල් වලට ආර්ට්ස්ද, කොමර්ස්ද, මැත්ස්ද, බයෝද, ඇග්‍රිකල්චර්ද කරලා තියෙන්නේ ඒ සබ්ජෙක්ට් වලට අදාළව මේ කොරියාවේ කරන්න පුළුවන් ඩිග්‍රී මොනවද කියලා තමයි මම ඔයාලට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම ඉස්සෙල්ලාම එක්ස්ප්ලেইন කරන්නම් ආර්ට්ස් කරපු අයට, කොමර්ස් කරපු අයට එහෙම වෙන වෙනම මොනවද කරන්න පුළුවන් ඩිග්‍රී කියලා. කොරියාවේ යුනිවර්සිටි එකක් ගත්තාම යුනිවර්සිටි එක ඇතුලේ තියෙනවා කොලෙජ් කියලා වෙන් කරලා. මේ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් සිවිල් ඉංජිනේරින් කියන්නේ මගේ ඩිපාර්ට්මන්ට් එක උනාට මේක සිවිල් ඉංජිනේරින්, ආකිටෙක්චර් ඔක්කොම එකට තියෙන කොලෙජ් එකක්. එතකොට මම ඔයාලට ඉස්සෙල්ලාම එක්ස්ප්ලেইন කරනම් කොලෙජ් එක මොකද්ද? ඒකට අදාළ ඩිපාර්ට්මන්ට්ස්, ඒ කියන්නේ මේජර්ස් මොනවාද තියෙන්නේ කියලා. එහෙම ගත්තොත් හියුමැනිටීස් කියන්නේ ආර්ට්ස් කරපු අයට කරන්න පුළුවන් ඩිග්‍රී එකක්. මෙතන තියෙනවා හියුමැනිටීස් කියලා. ඒකේ තියෙන ඩිපාර්ට්මන්ට්ස් එහෙම නැත්නම් මේජර්ස් තමයි ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ මේ ලැන්ග්වේජස්. කොරියන්, ඉංග්‍රීසි, ෆ්‍රෙන්ච්, ජර්මන්, චයිනීස්, ජපනීස් ඒ වගේ ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරේචර් කියන ඩිග්‍රී එක ඔයාලට කරන්න පුළුවන්. එතකොට රෂියන් ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරේචර් මේ වගේ ගොඩක් ලිටරේචර් ගොඩක් ලැන්ග්වේජ් ඇන්ඩ් ලිටරේචර් කියන ඩිග්‍රී එක තමයි ඔයාලට හියුමැනිටීස් කියන කොලෙජ් එකෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලුවොත් එතන සෝෂල් සයන්ස් කියලා කියන්නේ ආර්ට්ස් කරපු අයට කරන්න පුළුවන් ඩිග්‍රී තියෙන කොලෙජ් එකක්. ඒතකොට පොලිටිකල් සයන්ස්, ජියෝග්‍රැෆි, ඒ වගේ සයිකොලොජි, සෝෂියොලොජි, සෝෂල් වෙල්ෆෙයාර්, මීඩියා ඇන්ඩ් කමියුනිකේෂන් මේ ඩිපාර්ට්මන්ට්ස් ටික තමයි මේ සෝෂල් සයන්ස් කියන කොලෙජ් එක ඇතුලේ තියෙන්නේ. ඒකත් ආර්ට්ස් කරපු අයට කරන්න පුළුවන් ඩිග්‍රී තමයි ඒ ටිකත්. එතකොට මේ නැචරල් සයන්ස් කියන්නේ නම් mathematics, physics, chemistry, biology, biotechnology, එතකොට earth system science කියන statistics ඒ කියන්නේ ඒ ඩිග්‍රී ටික තමයි ඒ ඩිපාර්ට්මන්ට්ස් ඇතුලේ තියෙන්නේ. එතකොට මේක නම් කරන්න පුළුවන් maths, science කරපු අයට. මොකද mathematics, physics, chemistry කියන්නේ අපි A level වලට science subjects වල ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් නේ. ඒක නිසා මේ ඩිග්‍රී කරන්න නම් මේජර් කියන්නේ නොලෙජ් එක තියෙන්න ඕනි. මේ ඩිග්‍රී කරන්න නම් නොලෙජ් එක තියෙන්න ඕන A level math science කරපු සයිට් එකෙන්. එතකොට මේ ඩිග්‍රී ටික කරන්න පුළුවන් සයන්ස් පැත්තෙන් A level කරපු අයට. එතකොට ඉකොනොමික් ඇන්ඩ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ කොමර්ස් කරපු අයට කරන්න පුළුවන් ඩිග්‍රී. ඉකොනොමික්ස් ඇන්ඩ් ට්‍රේඩ්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මේක ඒ ලංකාවේ A level කොමර්ස් කරපු අයට කරන්න පුළුවන් ඩිග්‍රීස් දෙකක්. එතකොට මේ තියෙන්නේ ඉංජිනියරින්. ඉංජිනියරින් කිව්වම දන්නවනේ හැමෝම ඉංජිනියරින් කියන්නේ මැත්ස් කරපු අයට කරන්න පුළුවන් සබ්ජෙක්ට්ස්. ඒ කියන්නේ ඩිග්‍රීස් තමයි ඉංජිනියරින් සයිඩ් එකේ තියෙන්නේ.
එතකොට මෙතන ගත්තාම advanced material science and engineering, mechanical engineering, applied chemistry, chemical engineering, architecture, civil engineering, polymer engineering, textile system engineering, environmental engineering and energy engineering තමයි මේ engineering field එකේට අයත් වෙන්නේ. එතකොට IT කියන්නේ math science කරපු අයට කරන්න පුළුවන් degrees. electronic engineering, electronics engineering, and මේ artificial intelligence side එකකින් ඉගෙන ගන්නවා නම් ඊට පස්සේ computer science and engineering කියන්නේ මේ ටිකත් IT subjects වලට අයත් වෙන degrees. මෙතන තව එකක් තියෙනවා electrical engineering කියන්නේ IT section එකටම තමයි අයිති වෙන්නේ. මේ ටික ඇවිල්ලා IT කරන්න කැමතියට IT කරන්නත් math science කරලා තියෙන්න ඕන A level වලට. මොකද art commerce subjects කරපු අයට කොරියාව ඇවිල්ලා IT කරන්න අමාරුයි. ඊට පස්සේ agriculture and life science. agriculture and life science කියන්නේ ලංකාවේ agriculture A level වලට කරන්න පුළුවන් agriculture පැත්තෙන් A level subjects වලට මුණ දීපු අයට කරන්න පුළුවන් degrees තමයි මේ තියෙන්නේ. එතකොට applied bioscience ඒකෙත් මෙතන මේ තව categorize වෙනවා environment and life chemistry කියන එක. ඊට පස්සේ plant bioscience කියන එකට ඊට පස්සේ වගේ තව categorize වෙනවා degrees සමහර ඒවා. ඊට පස්සේ මේ වගේ තව list එකක් තියෙනවා. ඔයාලා කියවලා බලන්න. food science and technology, forest science, landscape architecture, ඊට පස්සේ මේ වගේ තව ඩිග්‍රී ලිස්ට් එකක් තියෙනවා. මම මේ හැම එකම කියන්නේ නැහැ. මේ වීඩියෝ එක බලද්දී ඔයාලට මේක කියවන්න පුළුවන් නේ. කියන්නේ ඇග්‍රිකල්චර් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ ඩිග්‍රී ලිස්ට් එක කියවලා බලන්න. මේ වගේ ඩිග්‍රීස් තමයි ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ music and arts ලංකාවේ music A level වලට art subjects වලට තව තියෙනවානේ music, dancing, මොනවද drama ඒ වගේ level වලටත් කරන්න පුළුවන්. ඒ වගේ කරපු අයට තමයි මේ degrees තියෙන්නේ. music, Korean traditional music, fine arts and design කියන ඒ degrees ටික කරන්න පුළුවන් ලංකාවේ A level වලට music and arts කරපු අයට. ඊට පස්සේ teachers college කියලා එකක් තියෙනවා. මේ teachers college එක නම් මම හිතන්නේ ඒකේ තියෙන ඩිග්‍රී එක තමයි history education කියන එක. ඒක නම් කරන්න පුළුවන් කාටද කියලා මට හරියටම කියන්න බෑ මේ department එකෙන් informations ගන්නෙ නැතුව. ඊපස්සේ human ecology. එතකොට ඒ college එකේ තියෙන්නේ child studies, clothing and textile, food science and nutrition කියන subject තුන තමයි human ecology කියන college එකේ තියෙන්නේ. ඊපස්සේ public administration කියලා college එකක් තියෙනවා. ඒකේ තියෙනවා public administration කියලා degree එකක් ඔයාලට කරන්න පුළුවන්. ecology and environmental science කියන්නේ අපේ ඔයාලා මේකේ මේ සංජු කැම්පස් කියලා තියෙන එක ගණන් ගන්න එපා. මොකද අපේ යුනිවර්සිටි එකත් බෙදෙනවා කැම්පස් දෙකකට. එකක් තේගුවල තියෙනවා, අනිත් එක සංජු කියන ඒරියා එකේ තියෙන්නේ. ඒකයි ඒ දෙක බෙදලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා මම කියු ඩිග්‍රී ලිස්ට් එක තියෙන අපේ තේගු යුනිවර්සිටි එකේ. මේ ඩිග්‍රී ටික තියෙන්නේ සංජු කැම්පස් එකේ, සංජු යුනිවර්සිටි එකේ. මේ ටිකත් ecology and environmental science කියන්නේ science side එකකින් A-level කරපාඩ කරන්න පුළුවන් subjects. Planet resources, forest ecology and protection, entomology, tourism, ඒ වගේ animal science, ඒ වගේ තව degrees ටිකක් තියෙනවා. මේ ටික කරන්නත් පුළුවන් A-level වලට science subjects කරපු අයට. ඊට පස්සේ science and technology. ඔයාලට science and technology එකේ කරන්න පුළුවන් degrees තමයි මේ තියෙන list එක ගොඩක් තියෙනවා. ඔයාලකින් එක කියවලා බලන්න ඔයාලට ගැලපෙන එකක් තියෙනවද කියලා. disaster prevention and environmental engineering, environmental safety engineering ඒ වගේ පහර list එකක් තියෙනවා. මෙතන මේ science and technology කියන subjects ටිකත් කරන්න පුළුවන් A level science කරපු අයට. මොකද ඔයාලා මේ list එක දැක්කම තේරෙනවනේ disaster prevention and environmental engineering, environmental safety engineering. මේ engineering කියලා තියෙන subjects ගොඩක් වෙලාවට කරන්න පුළුවන් math science, bio science කරපු අයට තමයි. මොකද මේ subjects වල ගොඩක් වෙලාවට maths, bio
chemistry physics වගේ දේවල් ඇතුළත් වෙනවනේ. එතකොට A level වලට math science bio science නොකර මේ subjects කරන්න අමාරුයි. මේ degree list එක තමයි අපේ යුනිවර්සිටි එකේ කරන්න පුළුවන්. සමරි එකක් විදිහට ගත්තොත් ගොඩක් ආර්ට්ස් කරපු අයට කොරියාවට ඇවිල්ලා කරන්න පුළුවන් languages තමයි. කොරියන්, එතකොට ඉංග්‍රීසි, ගොඩක් අය කරන්නේ ඉංග්‍රීසි language degree එක මම දන්න විදිහට. ඊට පස්සේ ජපනීස්, චයිනීස් ඔය වගේ languages and literature කියන degree එක තමයි ගොඩක් ආර්ට්ස් කරපු අයට කරන්න පුළුවන්. එතකොට ආය social science පැත්තෙන් ආර්ට්ස් කරපු අයට මම ඉස්සෙල්ලා කිව්වා political science, psychology, geography ඒ වගේ subjects එකත් කරන්න පුළුවන් ආර්ට්ස් කරපු අයට. ඒ වගේ පොඩි ඩිග්‍රී ප්‍රමාණයකට කොරියාවේ පොඩි ඩිග්‍රී ප්‍රමාණයකට ලිමිට් වෙලා තියෙනවා ආර්ට්ස් කරපු අයට. කොමර්ස් කරපු අයටත් ඒ ටිකම තමයි. කොමර්ස් කරපු අයට කරන්න පුළුවන් ඩිග්‍රීස් හරිම පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. ඉකොනොමික් ඇන්ඩ් ට්‍රේඩ් කියන එකයි බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ඩිග්‍රීස් දෙකට සීමා වෙලා තියෙනවා කොමර්ස් කරපු අයට. එතකොට ගොඩාක් ලොකු පරාසයක් තියෙනවා සයන්ස්, ඇග්‍රිකල්චර්, බයෝ කරලා කොරියාවට ඉගෙන ගන්න එන ඔයාලට ඩිග්‍රී ලොකු පරාසයක ඔයාලා කැමති ෆීල්ඩ් එකකින් ඉගෙන ගන්න පුළුවන් chance එක තියෙනවා. සමරි එකක් ගත්තොත් ඒ විදිහට තමයි මට මේ ටික සමරයිස් කරන්න පුළුවන්. තව කියන්න ඕනේ මේ ඩිග්‍රීස් ටික මම ඔයාලට එක්ස්ප්ලেইন කරේ අද අපේ යුනිවර්සිටි එකේ තියෙන ඩිග්‍රීස් ටික ගැනනේ. ගොඩක් වෙලාවට කොරියාවේ යුනිවර්සිටිස් වල මේ ඩිග්‍රීස් ලිස්ට් එක තියෙනවා. ස්පෙෂල් ඩිග්‍රීස් ඒ කියන්නේ K beauty, automobile ඒ වගේ ඩිග්‍රීස් ඔයාලට මේකේ දකින්න ලැබුණ නැහැනේ. ඒ වගේ ඩිග්‍රීස් තියෙන ස්පෙෂල් යුනිවර්සිටිස් තියෙනවා. එතකොට තව කොරියාවේ තියෙනවා ඩිග්‍රී වලට අමතරව අවුරුදු 2 ඩිප්ලෝමා කියලා එකක්. ඒ අවුරුදු 2 ඩිප්ලෝමාස් තියෙන යුනිවර්සිටි වෙනමම තියෙනවා. ඒක යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට වෙනස් වෙනවා. මොකද දැන් අපේ යුනිවර්සිටි එක ගත්තාම ඒකේ අවුරුදු 4 ඩිග්‍රී අරගෙන අවුරුදු 2 ඩිප්ලෝමාස් නැහැ. සමහර යුනිවර්සිටි වල අවුරුදු 2 ඩිප්ලෝමාස් තියෙනවා. හැබැයි ඩිග්‍රීස් කරන්න බෑ අවුරුදු 4. ඒ වගේ යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට යුනික් වුණ ඩිග්‍රී ඩිප්ලෝමා තමයි තියෙන්නේ. නිසා ඔයාලා එන්න බලාපොරොත්තු වෙන යුනිවර්සිටි එක කන්ටැක්ට් කරලා අනිවාර්යෙන් ඔයාලා ඩිග්‍රී ලිස්ට් එක අරගෙන ඔයාලට කරන්න පුළුවන් ඩිග්‍රී එක මොකක්ද කියලා ඔයාලා චෙක් කරන්න ඉස්සෙල්ලා. ඒ කරලා ඔයාලා ඩිසයිඩ් කරන්න මොකද්ද ඔයාලා කරන ඩිග්‍රී එක කියලා. මට මේ ටික තමයි ඔයාලකට ඩිග්‍රී ගැන අහපු අපේ නංගි අම්මලාට කියන්න තියෙන්නේ. ඔයාලට තව ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. මොකද මමත් ගොඩක් බිසි. මම මේ අතර තමයි මේ වීඩියෝස් ගේන්නේ. පුළුවන් වෙලාවට මම ඒවට රිප්ලයි දාන්නම්. ගොඩක් අයට අහපු ප්‍රශ්නයක් නිසා මේක මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ගොඩක් අයට උත්තරයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. බයි.